Hai halo කොහොමද ඉතින් කට්ටිය කාලයකට පස්සේ ඔන්න ඉතින් මම දැන් සති දෙකක් විතර සති දෙකකට විතර පස්සේ ඉතින් ගේන්නේ වීඩියෝ එකක් ගේමින් වීඩියෝ එකක් ඉතින් මම ඔයගොල්ලන්ට කිව්වා මතක ඇති ඔයගොල්ලෝ කමෙන්ට් කරන් යන්න කියලා කූඹියොත් එක්ක අපි ගියපු ට්‍රිප් එකේ අලුල ජිනම ඕන කියලා ඔයගොල්ලෝ කමෙන්ට් කරලා තිබ්බේ නෑ මට තරහයි ඒ වුණාට මං ගේනවා අලුල ජිනම ඔයගොල්ලෝ කමෙන්ට් කරලා තිබ්බේ නැති වුණොත් හරි එහෙනම් ඔන්න දැන් යමු අපි අපේ ට්‍රිප් එකට nah ඉතින් ගැම්මටම හරව ගන්න තමයි යන්නේ. අද අපි පටන් ගන්නෙ ගාල්ලෙන්. හරිද? අලු රජින ඔන්න එහෙනම් බලා ගන්න මෙන්න මෙයා තමයි අලු රජින. හරිද? එක්කද? දැකලා තියෙනවද මේ වගේ වண்டி නෑනේ. ඔන්න එහෙනම් අලු රජිනත් එක්ක තමයි අපි යන්න හදන්නේ. ඉතින් අපි දැන් ඉතින් යන ගමන් ඉන්නේ. මට මතක නෑ ගාල්ලේ ඉඳලා කොහෙටද කියලා. මම ඔයාලට ගිහිල්ලාම පෙන්නන්නම්. ගාලු කර අමරසිටි කොයිද ගියේ? එක්කනේ යාළුවනේ. ඔයගොල්ලෝ දන්නවා ඇති බස් ඩ්‍රයිවිං ගැන මගේ හොඳටම මොකද වීඩියෝ තුනක්ම ගෙනාවනේ මම. එහෙනම් ඔන්න අපි යන ගමන් යනවා කෙලින්ම අද දුර ගමනක්. ගොඩ දුර ගමනක් ඉතින් දෙන්නේ. අපි යනවා කොහොමද වැඩ දදා යන්නේ ආයිත් ඉතින් දන්නවනේ. ලයිට් ඔන්න ලයිට්. වැඩ දන්න ඔයගොල්ලෝ එච්චරයි ආයි. හැබැයි නන්නේ මම වැඩ වැඩියෙන් දාගෙන යන්නේ. පොඩි දැන් මතක් කරන්න යාළුවනේ මේ මගේ කියන්නේ YouTube channel එකේ මේ හොඳටම බහැලා තියෙන්නේ views එව්වා මෙව්ව එහෙම පුළුවන් තරම් ඔයගොල්ලෝ මේ පුළුවන් නම් පොඩි ඉල්ලීමක් ඉතින් මම කවදාවත් එහෙම ඉල්ලීම් කළා නෑ යාළුවන්ට එහෙම share කරලා දෙන්න YouTube channel එකේ මම හිතන්නේ හෙන්න ගොන්නක් බහැලා තියෙන්නේ subscribersලත් බහැලා ඉතින් ලොකු උදව්වක් කරන්න දැම්ම subscribe කරගෙන යන්න නෑ නම් අපි ආයිත් යන ගමන් මෙන්න ලයිට් ටික දැම්මා ඉතින් ඔයගොල්ලන්ට පෙන්නන්න ඉතින් ඔය තමයි අපි වාහනේ දැන් අපි යන්නේ ට්‍රිප් එක මතක් කරා වුණා මත අපි යන්නේ ට්‍රිප් එක වාහනේ එන හිමින් යන්නේ මේක වැඩි මං එන්ජින් මාරු කරේ නෑනේ එන්ජින් මාරු කරා නම් වාහනේ හයියෙන් යනවා යාළුවනේ අර අපි කලින් ආව මතකද කූඹියොත් එක්ක ආපු එකේ අපි ආවේ මෙහෙට කියන්නේ දැන් යන්නේ මෙහෙට ඉන්නේ කලින් ආවේ මෙහෙට මතක ඇති ඉතින් ඔන්න මටත් මේ දැන් ටී කරගලින් තමයි පාරම් ඒ වගේ කියලා හිතුනේ. ඉතින් මම දැන් අර අපි එදා මතකද මේ කෙටි පාරවල් වලින් එන්නේ නැතුව බය ආවේ නෑ. කොහෙට වැටෙයිද කියලා. මම අද යනවා ඒක නිසා යම කෙටි පාරේ. දෙක්කද යාළුවනේ මම යන හයිය. වාහනේ හිමින් ගියා කියලා හිතුවා මාර හයියෙන් යන්නේ. ඔන්න දුවලු. හයියෙන් ඉතින් වාහනේ යන්නේ ඔන්න කොහොමද වැඩ? අරසිරි කට මිහිට්ටා වගේ මොකද ඒ උනේ හරි යන්න අපි යනවා නම් ගයිස් අර මේ මතකනේ මට මේකත් මතකයි මේ පාරෙනුත් අපි ගියේ නෑ ඉස්සෙක්ක මොකක් හරි වෙයි කියලා මට දුරට නම් පේන්නේ නෑ මුකුත් මොනවා වෙයිද දන්නේ ගයිස් කොහමද මේ කෙටි පාරක් තමයි ඉතින් මේ හරි ගයිස් කොහොමද වැඩ මැප් එකේ විදියට ඔන්න අපි ආවා ගමනාන්තයට තව චුට්ටයි මං හිතන්නේ තව ගමනාන්තයට තියෙන්නේ දැන් මම දැන් තව භාගයක් දුරම තියෙනවා අපි ආවා වගේ කමන්නේ අපි යමු එහෙනම් අපි ඉතින් දැන් සුපුරුදු පරිදි කෙටි පාරවල් නෑ දැන් සුපුරුදු පාරේ යන්න හදන්නේ ඔයගොල්ලන්ට මතක ඇති මෙන්න මේ ගෙවලු මේ අපි ආවේ කෙලින් අපි දැන් යන්නේ මම හිතන්නේ ආපස්සට ඉතින් අපි යන ගමන් ගයිස් ඔන්න ඉතින් අපි යනකො ඔන්න ගයිස් එපා වෙන පාලමක් තියෙනවා කමන්නේ අපි අන්න මට අර කෙටි පාර මතක වුණා හැබැයි කෙටි පාර දුරයි වගේ කෙටි පාර නෙමෙයි මේක දිග පාර ඒ නිසා අපි දැක්කනේ හයියෙන් යනවා ඔන්න එහෙනම් ඉතින් අපි දැන් යන ගමන් ඉන්නේ සුපුරුදු පරිදි හයියෙන් යන්නේ ඉතින් ඔයගොල්ලෝ තව කමෙන්ට් කරන් යන්න ඔයගොල්ලෝ කැමති ගේම් එහෙම තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන් යන්න මේ මං ගේන්නම් අනිවාර්යෙන් ගේන්නම් මොකද තාම කවුරුත් එහෙම කරලා නැහැ මම හැමදාම කරන්න කියනවා විතරයි එක්කද ගයිස් දැක්කද නූලෙන් බේරුනේ මං ආයිත් මතක් කරන්නම් කවුරුත් මේ මං කිව්වට එහෙම මේ කමෙන්ට් කරන් යන්න කවුරුත් කමෙන්ට් කරලා නැහැ ගයිස් මේ
කමෙන්ට් කරන්න. ඉතින් මාත් ආසයි කමෙන්ට් වලට රිප්ලයි කරන්න. සබස්ක්‍රයිබ් පාරක් කරගෙන යන්න. ඉතින් අම්බෝ එක්කනේ සබස්ක්‍රයිබ් කරන්න ඕන. මේ වගේ බස් හප්පන මට නැතුව බෑ. සබස්ක්‍රයිබ් කරන්න. අන්න බොලේ වී ගොවිතැනක්. අපි ගොවිතැනේ යමු එහෙනම්. අස්වනු නෙලාගෙන අපි යනවා හොඳේ. ඔන්න එහෙනම් ගයිස් බලන්න මේ බස් එක හෙන චූටි එකක් මේ ගොවිතැන මට ලොකු එකක්. හරි හරි අපි ආයෙ සුපුරුදු පාරට යන්. ඇයි යන්නේ නැත්තේ? අර යනවද? යන්නේ නැහැ නේ ගයිස්. ඔන්න යන්නේ නැහැ නේ. යනවද යන? යන්නේ නැහැ ගයිස්. අයියෝ මොකක්ද වෙලා තියෙන්නේ මේ යනවාකෝ. අම්බෝ ගයිස් බස් එකේ ඊටයි මේටයි පෙල්ලෙනවා. සුපිරිම බස් ගේමක් තමයි. ඉතින් මේක අනිවාර්යෙන් ඔයගොල්ලෝ ගාව ඇති. ඉතින් මම දන්නවා දැන් වීඩියෝ දෙකක්ම මම ගෙනාවෙන් පස්සේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් දාගෙන ඇති ගේම් එක. අම්බෝ බස් එක යනවා ඉතින් කඩාගෙන. ඒ කියන්නේ මේ ළඟ පිකප් නෑ, දුර පිකප් තමයි තියෙන්නේ. ගයිස් මේ මේකේ වෑන් එකකුත් තියෙන. වෑන් එකෙත් යන්න පුළුවන් වටේ. මොකද කියන්නේ මම ඒකත් ගේන්න දවසක. ඒක නම් ළඟ පිකප්. අම්මට සිරි ඇද්ද ගමන් යනවා. මොකද කියන්නේ ගයිස් ගේන්නද මම? හරි. ඔයගොල්ලෝ කමෙන්ට් කරන් යන්න. ඉතින් මං ආසාවට කමෙන්ට් කරන් යන්න. හැබැයි කමෙන්ට් කරන්නේ නැහැ නේ ඉතින් ඔයගොල්ලෝ. කමන්නේ මං ගේනවා ඒකත් හරිද? ඔයගොල්ලෝ කමෙන්ට් කරන් යන්න ආසම නම් ඔයගොල්ලෝ කමෙන්ට් කරන් ගියොත් මම ඉක්මනට ගේනවා. හැබැයි ඔයගොල්ලෝ කමෙන්ට් කරේ නැති වුණොත් මම පොඩ්ඩක් ඒක පරක්කු වෙලා ගේන්නේ. එහෙනම් අපි මං ළඟටද ඇවිල්ලා අම්මර සිරි ගයිස්. අර තියෙන්නේ ගයිස් අපේ ගමනාන්තය. ඔන්න එහෙනම් ගයිස් අපි ආවා අපේ ගමනාන්තයට. ඕ තාම ඉවර නෑ. මේ පොඩ්ඩක් ඉන්න. ඉවර නෑ තාම ඔයගොල්ලෝ. මේ අලුත් එක්කෙනෙක් නම් පොඩ්ඩක් ඉන්න ඕනේ. මේ සබ්ස්ක්‍රයිබ් කරලා මේ වීඩියෝ එක බලලා ඉවරලාම යන්න. ඔයගොල්ලෝ හිතනවාද මම මේ කොහෙද යන්නේ කියලා නෑ ගයිස්. මම මේ නීතියට වැඩ කරන මිනිස්සෙක්. ඒ නිසා මම ඒක වටෙන් යන්න හැවිද්දේ. එහෙනම් අපි අවසාන වශයෙන් මම කොයිද මේ යන්නේ? අපිට එහෙනම් ගයිස් අපි අවසාන වශයෙන් අපේ ගමනාන්තයට ආවා. එහෙනම් ඉතින් ඔන්න අද වීඩියෝ එකත් මෙතනින් ඉවර වෙනවා. තවත් වීඩියෝ එකකින් පන්න හම්බෙමු. ඔක්කොටම කලින් සබ්ස්ක්‍රයිබ් කරාගෙන තියාගන්න. එහෙනම් මම චනුවා. ආයෙමත් වීඩියෝ එකක් ඕන නම් මං කිව්ව විදියට කමෙන්ට් කරන් යන්න.